පාවිච්චි කරන ඕනම ප්‍රොඩක්ට් එකත් එක්ක මෙන්න මේ ටැබ්ලට් එක යූස් කරන්න. මොකද ඔයාලගේ ඇඟේ උෂ්ණ ගතිය 100%ක් නැති කරලා ඔයාලා යූස් කරන ප්‍රොඩක්ට් එකෙන් උනත් ගොඩාක් ප්‍රතිඵල ගන්න මෙන්න මේ ප්‍රොඩක්ට් එකත් එක්ක යූස් කරලා බලන්න. මොකද ඇඟේ උෂ්ණ ගතිය මේකෙන් නැති කරලා ස්කින් එකට උනත් මාරුම සපෝට් එකක් දෙනවා බ්‍රයිටන් කරගන්න. ප්‍රොඩක්ට්ස් දෙකෙන් ඔයාලගේ ස්කින් එකේ තියෙන පිග්මන්ටේෂන්, පිම්පල් මාර්ක්ස් රිමූව් කරලා ස්කින් කලර් එක ලස්සන යellowish කලර් එක ෆුල් බොඩි ගන්න පුළුවන්. Welcome back to my YouTube channel. ඉතින් ඔයාලව ගොඩ දවසකින් තමයි මගේ channel එකෙන් හම්බ වෙන්නේ. ඒ කියන්නේ මාස දෙකක් විතර කිට්ටු වෙලාද කොහෙද? හේතුව තමයි මගේ වැඩ, එතකොට මගේ ස්ටඩි වැඩ මේ හැම දෙයත් එක්කම මට ඇත්තටම මේ වගේ වීඩියෝ එකක් දාන්න බැරි වුණා. හැබැයි ආයිමත් එහෙම වෙන්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම වීඩියෝස් ගේනවා. මුලින්ම ඔයාලා ගොඩක් අය තියලා තිබ්බා වීඩියෝස් ගේන්නේ නැද්ද? වීඩියෝස් ගේන්නේ නැද්ද? එතකොට ගොඩක් අය මම දාන්න කලින් ඇහුවා මොන වගේ වීඩියෝ එකක්ද ඕනි කියලා. එයාලා කියලා තිබුණේ අපේ ප්‍රොඩක්ට්ස් දැන් ඒ වගේම අලුත් වුණා. ඉතින් අන්න ඒ ගැනත් කියලා ස්කින් කෙයාර් රූටින් එකක් එතකොට ওই දේවල් ටික කියන්නේ කියලා තමයි ආලේ කියලා තිබුණේ. ඉතින් මම ඔයාලට මුලින්ම මගේ අලුත් වෙන ප්‍රොඩක්ට්ස් ටික කියන්නම්. මොකද මේ ප්‍රොඩක්ට්ස් වලින් මේ වෙද්දි ගොඩාක් අය යූස් කරනවා. ඒ වගේම thank you so much. මේ වෙද්දි ගොඩාක් අය හොඳ රිසල්ට්ස් එවනවා ෆීඩ්බැක්. ඉතින් මේ වෙද්දි ගොඩාක් අය රිසර්ච් තියෙන ප්‍රොඩක්ට් එකක් විදිහට මම ඔයාලට දීලා තියෙනවා NND ප්‍රොඩක්ට්ස් වල තියෙන නයිට් ක්‍රීම් එක. මේ නයිට් ක්‍රීම් එකෙන් මේ නයිට් ක්‍රීම් එක වෙනස් වෙන්නේ නැහැ. නයිට් ක්‍රීම් එක නම් ඒකම තමයි. මේකේ රිසල්ට් එක ගැන ඉතින් ඔයාලා හැමෝම දන්නවා. මේකෙන් එන්නේ yellowish කලර් එකක්. ඒ වගේම තමයි එන yellowish කලර් එක ඔයාලගේ ස්කින් එකේ තියෙන pigmentations, pimple marks remove වෙලා ස්කින් එක හරි ලස්සනට කලර් එකක් එනවා. මුලින්ම කියනවා මේක දවස් 3න් සුදුනේ ක්‍රීම් එකක් නන් නෙවෙයි. ඒ වගේම තමයි අර තැඹුණා වගේ ඔයගොල්ලන්ගේ ලොකු සුදක් එන ක්‍රීම් එකක් නෙවෙයි. මේක ඔයාලට එන්නේ ලස්සන yellowish කලර් එකක්. අර ගොඩාක් සුදුම සුදු කියන්නේ අර තැඹුණා වගේ පාටක් එනවා නම් ඇත්තටම මේ ප්‍රොඩක්ට් එකකින් එහෙම වෙන්නේ නැහැ. මේකෙන් එනවා ලස්සන yellowish කලර් එකක්. ඒ කියන්නේ yellowish වලට හුරු pinkish කලර් එකක් තමයි මේ ක්‍රීම් එකට ඔයාලට එන්නේ. ඉතින් මේ ක්‍රීම් එක ඔයාලා මේ විදිහ ගොඩක් යූස් කරනවා. මම මේ ක්‍රීම් එක ගැන වෙනම විස්තර දාලා තියෙනවා. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් වීඩියෝස් වල. ඉතින් මේ ප්‍රොඩක්ට් එකෙන් ඔයාලට ඒ වගේම ලස්සන ස්කින් කලර් එකක් ගන්න පුළුවන්. පිම්පල් මාර්ක්ස් රිමූව් වෙලා ස්කින් එක ලස්සනට ඔයාලගේ තියෙන බ්ලීචින් ආසාදන ඒවත් සුවපත් කරගෙන මේකෙන් ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. මේකෙන් හරියම ලස්සන yellowish කලර් එකක්. ඉතින් මේ ක්‍රීම් එක දැන් මේ වෙද්දිත් ගොඩාක් අය යූස් කරනවා. යූස් කරන අය කැමති නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාගෙන අනිත් අයට දැනගන්න ඔයාලා යූස් කරන අයට. මේ ක්‍රීම් එක මේ තියෙන අපේ NND ප්‍රොඩක්ට්ස් වල තියෙන බොඩි ක්‍රීම් එක. මේකෙන් ඔයාලටත් එන්නේ yellowish කලර් එක. මුලින්ම කියන්න ඕනි ගොඩක් අය කැමති දවසෙන් දෙකෙන් තුනෙන් සතියෙන් සුදු වෙන්න බොඩි ක්‍රීම් වලින්. සමහරක් අය තියෙන ප්‍රශ්න තමයි මූණ සුදු වුණාට ඇඟ සුදු වෙන්නේ නැහැ. ඉතින් මේකෙන් ඔයාලට එන්නේ yellowish කලර් එකක්. මුලින්ම කියන්න ඕනි සතියෙන් සුදු වෙන්නේ නැහැ. ඔයාලා සතියෙන් සුදු වෙන ප්‍රොඩක්ට්ස් වලින් ඔයාලට අන්තිමට ඉතුරු වෙන්නේ ස්ට්‍රෙක් මාර්ක්ස් විතරයි. මොකද ඉක්මනින් සුදු වෙන ප්‍රොඩක්ට්ස් වලින් ඔයාලගේ හැම ස්ට්‍රෙක් මාර්ක්ස් වලට අනිවාර්යයෙන්ම එනවා. ඉතින් එහෙම සතියෙන් සුදු වෙන කැමති නැති අයට පුළුවන් මේක සති දෙකමාරක් විතර ගාද්දි හරිම ලස්සන කලර් එකක් එනවා. yellowish වලට හුරු ලස්සනම කලර් එකක් එනවා මෙන්න මේ බොඩි ක්‍රීම් එකට. ඉතින් මේක අද යූස් කරනවා ඉන්නවා මේ දෙකම එකට අනිවාර්යයෙන්ම හොඳ කලර් එකක් ගන්න පුළුවන්. මේ බොඩි ක්‍රීම් එකෙන් නම් ලස්සන yellowish කලර් එකක් එනවා. ෆේස් ක්‍රීම් එකෙන් මෙන්න කලර් එක තමයි ඔයාලගේ බොඩි එකටත් එන්නේ. මේක ෆේස් ඇන්ඩ් බොඩි. මොකද ගොඩක් අය තියෙන ප්‍රශ්න තමයි ස්ට්‍රෙක් මාර්ක්ස්. ස්ට්‍රෙක් මාර්ක්ස් එනවා එක ඔයාලා ගොඩාක් බ්ලීචින් අධික ප්‍රොඩක්ට්ස් යූස් කරාට පස්සේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ජෙල් එකෙන් ඒ දේවල් නැති කරගන්න. හැබැයි 100%ක් ස්ට්‍රෙක් මාර්ක්ස් නම් සුව වෙන්නේ නැහැ මේ ප්‍රොඩක්ට් එකට. හේතුව තමයි ස්ට්‍රෙක් මාර්ක්ස් එහෙම 100%ක් යවා ගන්න බෑ. මම හිතන්නේ ඒකට වෙනම ප්‍රතිකර්ම තියෙනවා. ඒ වලින් තමයි ඒක 100%ක්ම පුළුවන් ද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඔයාලට මේකෙන් යම් තාක් දුරට රිකවර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් නැති අයට සාමාන්‍ය ගානට අර දින අයට මේකෙන් රිකවර් කරගන්න පුළුවන්. ඒ වගේම දැනටත් බ්ලීචින් ක්‍රීම් එකක් යූස් කරලා ඒක ඒ කියන්නේ ඔයාලට මාකර සයිඩ් ඉෆෙක්ට් එකක් ඇවිල්ලා පිම්පල්ස් එහෙම දාලා ඉන්න කෙනෙකුට මේකෙන් ඔයාලගේ ඒ දේවල් රිකවර් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ ස්කින් එක ඔය දැන් අපි මොකක්ම හරි අතරම ක්‍රීම් එක අපේ අයි ක්‍රීම් යූස් කරනවා. ඉතින් ක්‍රීම් එකක් ගාලා ඔයාලට පුළුවන් මේ ක්‍රීම් එකෙන් මේ ජෙල් එකෙන් අර ඔයාලට ආපු කලර් එක කන්ටිනියු කරගෙන යන්න මෙන්න මේ අපේ ෆේස් ජෙල් එකෙන්. මේක ෆේස් ඇන්ඩ් බොඩි. මේක ෆේස් එකට එන එක පොඩි කප් එක තියෙනවා. මේක ෆේස් එකට. මේක ෆේස් ඇන්ඩ් බොඩි. මේ දෙකම එකක්. මේක අර ප්‍රමාණය විතරයි වැඩිලා තියෙන්නේ. මොකද මේක ෆුල් බොඩි ඇප්ලයි කරන්න බෑ. හැබැයි මේක පුළුවන්. මේක ග්‍රෑම් ගාන වැඩි. ඉතින් මේක ගොඩක් අය තියෙන ප්‍රශ්න තමයි මේක දෙකද කියලා. නෑ. මේක එකක්. මේකේ ප්‍රමාණය තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රමාණය අඩු වුණාට මේ ඇතුලේ තියෙන එකම ජෙල් එක තමයි ඔයාලට එන්නේ.
ඉතින් ඔයාලට ඕන නම් මේ පොඩි එක මුලින්ම යූස් කරලා බලන්න පුළුවන්. මේ ලොකු එක ගෙනාවේ ගොඩක් අය කියලා තිබ්බ පුළුවන් නම් ලොකු එකක් ගේන්න. මොකද face and body යූස් කරන්නත් එක්ක මොකද මේක dry වෙලා තියෙනවා නම් හැම රැලි වැටෙනවා නම් එතකොට ඔයාලගේ හැම චුටි චුටි ලප තියෙනවා නම් ඒ හැමදේම මේකට ට්‍රිකර් කරගන්න පුළුවන්. ඒ ගොඩක් dry වෙලා තියෙනවා නම් මේ ජෙල් එකෙන් ඒ දේවල් යනවා. ඉතින් ඔයාලට face and body දෙකම මේක ගත්තත් යූස් කරන්න පුළුවන්. මේක නම් face එකට විතරයි මේකත් body එකට පුළුවන්. හැබැයි ඉතින් ඉක්මනින් ඉවර වෙනවා. මේක face and body දෙකම පුළුවන්. balm එක මෙන්න මේ lip balm එක මේක දැනුත් මම මේ lip balm එක යූස් කරලා ඉන්නේ. මොකද මේක යූස් කරාට පස්සේ lipstick ඕනේ නැහැ. හේතුව තමයි මේකේ හරියම ලස්සන කලර් එකක් එන්නේ. ඉතින් ඔයාලට එළියට යද්දී උනත් ලිප්ස්ටික් ඕනේ නැහැ. ලිප්ස් ඔයාලගේ ඩ්‍රයි වෙලා නම් පැලිලා නම් එතකොට අර වේලිලා අර චුටි චුටි පොතු වගේ යනවා නම් එතකොට ඔයාගේ තොල් රෝස පාට නැත්තම් මේක යූස් කරලා බලන්න අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. අති දෙකෙන් දෙකටවත් ස්ක්‍රබ් කරන්න ලිප්ස් අපි ස්ක්‍රබ් කරන්න ගෙදර හදාගෙන එහෙම කරන්න පුළුවන්. නැත්තම් වෙනම ලිප් ස්ක්‍රබ් තියෙනවා. මම නම් ගෙදර හදාගෙන යූස් කරනවා. ඉතින් ඔයාලට අර පහසුයි ගෙදර හදාගෙන නැතුව නම් ෂොප් එකකින් හරි මොකකින් හරි අරගෙන ස්ක්‍රබ් එකක් යූස් කරන්න ලිප් වලටත් නැත්නම් ගෙදර හදාගන්න එක ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට මෙන්න මේක ලිප්ස් වලට අපේ තියෙනවා. ඉතින් මේකෙනුත් ඔයාලට ලස්සන ලිප්ස් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ තොල් වේලිලා බ්ලීචින් යූස් කරලා තොල් කළු වෙලා තියෙනවා නම් ඒ වගේම මේක ගෑනු පිරිමි දෙපාර්ශ්වයටම මේ ප්‍රොඩක්ට්ස් ඕනිකම්ම යූස් කරන්න පුළුවන්. අලුත් වෙන ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේ hair oil එක. මේ hair oil එක දැන් මේ තියෙන්නේ ලොකු size එක. ලොකු size එකයි පොඩි size එකයි දෙකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ sizes දෙක. ඉතින් ඔයාලට දැන් මෙන්න මේ විදිහට මේකේ lid එක මෙන්න මේ විදිහට එන්නේ. ඉතින් ඔයාලට කොණ්ඩේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ කොණ්ඩේ යනවා නම් කොණ්ඩේ වැවෙන්නේ නැත්තම් කිසිම පෝෂණයක් නැත්තම් ඒ වගේම කොණ්ඩේ මහත නැත්තම් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල තියෙනවා. ඒකට ඔයාලට කොණ්ඩේ වැවෙනවා, ඒ වගේම කොණ්ඩේ මහත් වෙනවා. හොඳ ප්‍රතිඵල වලට හම්බ වෙනවා. ඒ තමයි මේ මොඩ ප්‍රොඩක්ට් නැහැ. අපේ ඇඟ ගොඩක් උෂ්ණ ඇඟක් නෑ. ඇඟ උෂ්ණ නම් අපිට හම්බෙන රිසල්ට් එක උනා චුට්ටක් පරක් වෙන්න ගන්නවා. ඕනම ප්‍රොඩක්ට් එකකින් ඔයාලගේ ඇඟ ගොඩාක් උෂ්ණ කෙනෙක් නම් ඔය ඔයාලට හම්බෙන ප්‍රොඩක්ට් එකෙන් හම්බෙන රිසල්ට් එක චුට්ටක් පරක් වෙන්න බලනවා. දැන් අපේ ප්‍රොඩක්ට් එකෙන් උනත් නෙමෙයි ඔයාලා කිසිම ඕනම ප්‍රොඩක්ට් එකකින් ඇඟ උෂ්ණ නම් ඔයාලගේ ඒ හම්බෙන ප්‍රොඩක්ට් එකේ රිසල්ට් එක චුට්ටක් පරක් වෙනවා. ඉතින් ඔයාලට මම try කරපු එකක් තමයි මෙන්න මේ ට්‍රිපල් එක කියන ටැබ්ලට් එක. මේකෙන් ඇත්තටම ඇඟ උෂ්ණ ගතිය අඩු වෙනවා. අඩු වෙනවා නෙමෙයි මම දැන් නැති වෙනවා. දැන් මම මාසයක් තිස්සේ ඉඳන් යූස් කරනවා. මට හොඳ රිසල්ට්ස් තියෙනවා. හේතුව තමයි මේක ඔයාලා මේක දන්නවා මේක බෙහෙත් බඩු ඕනම කඩේක තියෙනවා. මේක ඔයාලට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේකේ නම තමයි ට්‍රිපලා. ඉතින් ඔයාලට මේක පුළුවන් ඕනම බෙහෙත් බඩු කඩේකින් අරගෙන පාවිච්චි කරන්න. මේකේ නම තමයි ට්‍රිපලා. ඉතින් මේකේ මෙන්න මේ විදිහට කැප්සූල් ටිකක් එනවා. මේකේ ඉන්ග්‍රීඩියන්ට් මේ කොලේ තියෙනවා. මෙන්න මෙහෙම මේකේ තියෙන්නේ ඔය අරලු බුළු නෙල්ලි ඔන්න වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකේ හොඳ ප්‍රතිඵල ඔය කියන ඔයාලා යූස් කරන ප්‍රොඩක්ට් එකක් මොකක් හරි තියෙනවා නම් දැන් මේක මම කියපු පළිට ඔයගොල්ලෝ ගන්න ඕනේ නැහැ. මම කිව්වේ මගේ ප්‍රතිඵලය සහ මේ මට ආපු රිසල්ට් එක. දැන් මේක කස්ටමර්ස්ලාත් යූස් කරන අය ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ආයුර්වේද ડોක්ටර් කෙනෙක් හරි නැත්නම් කවුරු හරි ඔයාලගේ ෆැමිලි ડોක්ටර් කෙනෙක් හරි හම්බ වෙලා නැත්නම් ඔයාලා ගන්න යන ආයුර්වේද ෂොප් එකෙන් මේක අහලා මේකේ වයස් සීමාවකුත් දාලා තියෙනවා. පුළුවන් මේක ඔයාලා ගන්න ආයුර්වේද ෂොප් එකකින් හරි අහලා මේකේ වැඩි විස්තර දැනගෙන ගන්න. හැබැයි මේක හොඳ රිසල්ට් තියෙනවා. ඇඟ උෂ්ණ ගතිය ඉන්නවා නම් මේක පාවිච්චි කරලා බලන්න හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන්. මොකද ඔයාලා යූස් කරන ප්‍රොඩක්ට් එකකින් උනත් ඔයාලට රිසල්ට් ඉක්මනින් හම්බ වෙන මේ වගේ ප්‍රොඩක්ට් එකක් යූස් කරලා ඇඟේ උෂ්ණ ගතිය අඩු කරාට පස්සේ අර එන ප්‍රතිඵල ඉක්මන් වෙනවා. මේක අලුතින් ගත්තේ අලුතින් නේ මම මේක තමයි යූස් කරේ. හැබැයි මම ටිකක් අර පොඩ එක ප්‍රොඩක්ට්ස් වලට යන්න ගිහිල්ලා මම චුට්ටක් බැලුවා මේ ප්‍රොඩක්ට් එක විටමින් C එක මම වලට දාලා ඇති නව බ්‍රෑන්ඩ් එකේ හැම අරන් ඒකෙන් ඇත්තට මට ප්‍රතිඵලත් නැහැ. ටිකක් ගෑස්ටික් ආව එක තමයි උනේ. ඉතින් මම මෙන්න මේ සෝන් C එක ගත්තා. ඔයාලට පුළුවන් මේකෙන් ස්කින් එක. ඒ කියන්නේ මේකෙන් සුදු වෙන්නේ නැහැ. හැබැයි බ්‍රයිට් කරගන්න පුළුවන්. මේක දිගටම ගන්න ඕනි. බ්‍රයිට් කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ කියයි ඔයා කොහොමද ඕව කියන්නේ? ඔයා කොහොමද මේ විදිහට ටැබ්ලට් රෙකමන්ඩ් කරන්නේ? මම රෙකමන්ඩ් කරේ නැහැ. මම කියන්නේ මේ ප්‍රොඩක්ට් එක හොඳයි. මේ ප්‍රොඩක්ට් එක මම යූස් කරපු ප්‍රොඩක්ට් එක. ඉතින් මේකෙන් හොඳ රිසල්ට්ස් හම්බෙච්ච නිසා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරේ. මේක එහෙම අවුලක් නෑ. මට නම් හොඳයි. මේක නිකන් ටොපියක් වගේ කාලා වතුර ටිකක් බොන්න තියෙන්නේ. මේක ෂේප් මේක අපේ බජට් එකට උනත් ඕකේ. ඉතින් මේක හොඳයි. මේක හොඳ මට ප්‍රතිඵලක් තියෙනවා. ඉතින් බලමු මම අලුතින් ගත්ත ප්‍රොඩක්ට්ස් මොනවාද? ඒ වගේ ප්‍රතිඵල මොනවාද කියලා. ඉතින් අලුතින් ගත්ත ප්‍රොඩක්ට් එකක් තමයි ওই ට්‍රිපල් කියන එකත්. ඉතින් ඒකේ රිසල්ට් එක ඇත්තටම මට නම් හොඳයි. ඉතින් බලපු ඉතුරු ප්‍රොඩක්ට්ස් මොනවාද කියලා. බොඩි එකට අලුතින් ගත්ත ස්ක්‍රබ් එකක්. ඒ කියන්නේ ස්ක්‍රබ් එකයි බොඩි වොෂ් එකයි තමයි වොෂ් එකයි
මෙන්න මේ Dove brand එකේ එන body polish එකයි ගත්තා. ඇත්තම කිව්වොත් මේක නම් අරන් ලොකු කාලයක් නැහැ. මේක අරගෙන මං හිතන්නේ මම මේක ගත්තේ මේ ළඟකදී. හැබැයි හොඳයි මේක යූස් කරලා ඉවරන් පස්සේ හරියම සුවඳක් තියෙනවා. ඒ වගේම අර හරියම ස්මූත් ගතියක් තියෙනවා. මේ body polish එක ගැන කිව්වොත් නම් ඔයාලා මේක ගැන දන්නවා ඇති. මේක මාරම හොඳයි. මාර හොඳයි කියන්නේ හරියම අර මේක ක්‍රීමි ගතියක් තියෙන. මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ විදිහට මේකේ ක්‍රීමි ගතියක් තමයි තියෙන්නේ. මේ body polish එක මාරම සුවඳයි ෆොරින්ස් සුවඳක් ඉන්නේ. මේ body polish එක use කරාට පස්සේ මාරම විදියට skin එක අර අපි කියන්නේ smooth ගතියට වැඩි. smooth වෙනවා මේ body polish එක use කරාට පස්සේ. මේ body polish එක use කරාට පස්සේ අපේ අර skin එක හරියම smooth වෙනවා. smooth වෙලා හරියම අපි use කරන product එකක් වුණත් ඉක්මනින්ම results කියනවා අනිවාර්යෙන්ම ඇඟ අපි සාමාන්‍ය සතියට එකපාරක්වත් body polish එකක් කරන්න. body polish කියන්නේ මේ වගේ scrub එකකින් හරි නැත්නම් ඔයාලා use කරන scrub එකකින් හරි ඔයාලට පුළුවන් බෙදර ඉඳගෙනම කරගන්න. ඉතින් මේ වගේ මෙන්න මේ වගේ Dove body polish එක නම් මම use කරලා තියෙන හොඳම මේ ස්ක්‍රබ් එක කියන්න පුළුවන්. මොකද ඒක ඇත්තටම හොඳ රිසර්ච් තියෙන නිසා තමයි ඔයාලත් එක්ක මම බය නැතුව ෂෙයා කරගත්තේ. හොඳම රිසර්ච් තියෙනවා. ඒ වගේම මේකත් හොඳයි. ස්ක්‍රබ් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. මොකද උඩ අපේ මේ මැරුණු හැමත් එක්ක ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න යන්න එපා. එතකොට එන ප්‍රතිඵලය මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක අඩු වෙනවා. ඉතින් ඒකට තමයි ඔයාලට සතියට එකපාරක් අනිවාර්යයෙන්ම ෆුල් බොඩි ස්ක්‍රබ් එකක් කරගන්න පුළුවන්. ස්ක්‍රබ් එකක් කරලා හොඳ බොඩි වොෂ් එකකින් කියන්නේ මේ බොඩි වොෂ් එක ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මොකක් හරි බොඩි වොෂ් එකකිනුත් ඇඟ හොදන්න. ඒ කියන්නේ බොඩි වොෂ් එකකින් ඇඟ වොෂ් කරන්න සබන් වලින් කරන්න යන්න එපා. මොකද එතකොට ඔයාලගේ ස්කින් එක ඩ්‍රයි වෙනවා. දීර්ඝ කාලීනව සබන් යූස් කරන්න ඔයාලගේ ස්කින් එක ඩ්‍රයි වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බොඩි වොෂ් එකක් නැත්නම් ඔයාලට පුළුවන් කැමති බොඩි වොෂ් එකක්. මම මීට කලින් යූස් කරේ වෙනිවැල් එක ආයුර්වේදික් ප්‍රොඩක්ට් එකක්. හැබැයි ඒක නැහැ. ඒක මම හිතන්නේ කම්පැනි වලින්වත් දැන් එන්නේ නැහැලු. මම ගොඩක් තැන්වල බැලුවා ඒ ප්‍රොඩක්ට් එක නැහැ. මම දීර්ඝ කාලිනව යූස් කරේ Cetaphil කියන ක්ලෙන්සර් එක. ඔයිලි ක්ලෙන්සර් එක. ඉතින් මට ඒ උනාට හිතුණා ටිකක් චේන්ජ් වෙලා වෙන එකකට යන්න. මේකත් මට රෙකමන්ඩ් කරපු එකක්. මෙන්න මේ යූස් කළා ගොඩක් රිසර්ච් තියෙන කෙනෙක් තමයි මටත් මේක කිව්වේ. මේක පොඩක් try කරලා බලන්න. මොකද මේකත් නිකන් Cetaphil වගේම තමයි Neutrogena brand එකේ ජෙල් වොෂ් එක. මොකද මේක හරි අර ජෙල් බේස් එකක් තියෙන්නේ. ඉතින් හොඳට මූණ ක්ලීන් වෙනවා. ඒ වගේම මේක හොඳ ක්ලියර් වෙහෙමකුත් වෙනවා ඇති. හැබැයි මම තාම මේක සතියක් වගේ තමයි මේක පාවිච්චි කරන්න අරගෙන. හැබැයි මට හිතෙනවා මට අර සාමාන්‍ය ෆේස් වොෂ් එක චේන්ජ් වුණාට පස්සේ එක එකව තේරුණා. හැබැයි මට මේකෙන් චේන්ජ් වුණාට පස්සේ එහෙම මුකුත් අවුලක් උනේ නැහැ. ඉතින් මට හිතෙනවා මේක හොඳයි කියලා මේ Neutrogena brand එකේ න මේක deep clean gel wash එකක්. ඉතින් මේක ඔයාලට use කරලා බලන්න පුළුවන්. මේවා ඉතින් ඔයාලට හොඳ ඒ කියන්නේ ඔරිජිනල් පේජ් එකකින් අරගෙන පාවිච්චි කරලා බලන්න. මේක ඇත්තටම මාර හොඳයි කියලා හිතෙනවා. අපි බලමු ඉස්සරහටම කොහොමද රිසර්ච්ස් එහෙම. ඉතින් මම ඔයාලට රිසර්ච්ස් එහෙම දාන්නම් අනිවාර්යයෙන්ම. මේ අපේ තියෙන අනිත් ප්‍රශ්නේ මේ ප්‍රොඩක්ට් ඔක්කොම යූස් කරනවා. හොඳ ප්‍රොඩක්ට්ස් මොයිස්චරයිසර් යූස් කරනවා. ප්‍රොඩක්ට් ඒ කියන්නේ මොනවා හරි ක්ලෙන්සර්, ක්‍රීම්, ටෝන් ඔක්කොම පාවිච්චි කරනවා. හැබැයි එක දෙයක් කරන්නේ සන්ස්ක්‍රීන්. ඒක අපි සාමාන්‍ය අපේ කට්ටිය දැන් යූස් කරනවා. සමහරක් අය ගොඩක් අය. හැබැයි සමහරක් අයට ඒක ඇත්තටම වැඩක් නැහැ. මොන සන්ස්ක්‍රීම් එකක්ද උදේ අර හොඳ අවුවේ ගිහිල්ලා හොඳට දවල් 12ක් කට අවුවේ ගිහිල්ලා කළු වෙලා මූණත් ඒ කියන්නේ ඩැමේජ් වෙනකම හොඳ අවුවේ ඉඳලා බීච් සයිඩ් වල ඉන්න අයට හොඳම හොඳ අවුවක් තියෙනවා. ඉතින් ඒ වල ඉඳලා එනවා. එතකොට ඉතින් කොහොමද ස්කින් එක ගැන අහන්න දෙයක් නැහැ. සන්ස්ක්‍රීම් යූස් කරන්නේ නැත්තම් ඇත්තම කිව්වොත් ප්‍රොඩක්ට්ස් වලට ප්‍රොඩක්ට් ගන්න නැතුව ඒ සාලෙන් සන්ස්ක්‍රීම් එකක් අරගන්න. ප්‍රොඩක්ට් ඔක්කොම අයින් කරලා මුලින්ම සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න. මොකද ස්කින් එක ඩැමේජ් වෙනවා. ඔයාලා සන්ස්ක්‍රීම් යූස් කරන්නේ නැත්තම්. ඔයාලා අපේ ප්‍රොඩක්ට්ස් නේ ප්‍රොඩක්ට් කාගේ හරි ප්‍රොඩක්ට් එකක් යූස් කරා නැත්නම් ප්‍රොඩක්ට් මුකුත් යූස් කරන්නේ නැත්නම් ඒත් කමක් නැහැ සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න. කාගේ හරි ප්‍රොඩක්ට් එකක් නැත්නම් අපේ ප්‍රොඩක්ට් එක තව මොන හරි ප්‍රොඩක්ට්ස් යූස් කරනවා නයිට් ටයිම් අනිවාර්යයෙන්ම උදේට සන්ස්ක්‍රීම් එකක් අත්‍යවශ්‍යයි. සන්ස්ක්‍රීම් නැතුව ඇත්තම කිව්වොත් මේ එළියට මම නම් ගෙදර ඉඳිද්දිත් සන්ස්ක්‍රීම් යූස් කරනවා. මම යූස් කරන සන්ස්ක්‍රීම් ටිකේ ෆොටෝ එකක් මෙතන දාන්නම්. මොකද දැන් මේ සන්ස්ක්‍රීම් වල ජෝවිස් එක මම අයින් කළාම තියෙන හේතුව මම හිතන්නේ ඒක දැන් සෙට් වෙන්නේ නැහැ. ෆුඩාහොලික් එකේ සන්ස්ක්‍රීම් එකයි මෙන්න මේ තැඹිලි පාට එක මම මතක නැහැ. මම දැන් මගේ අර ෆුඩාහොලික් සුදු පාට එක නම් දැන් ඉවරයි. ඒක මම ගෙන්න ගන්න ඕනේ. ඉතින් අනිත් දේ තමයි ඔය අනිත් සන්ස්ක්‍රීම් ඔය තැඹිලි පාට එක මම දැන්ට යූස් කරගෙන යනවා. ප්‍රශ්නයක් නැහැ. ටික වයිට් කාස්ට් එක වැඩි. ඒත් ෂේප් ටිකක් කියලා යද්දි ඒක අවුලක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම කියන්නේ සන්ස්ක්‍රීම් නම් පාවිච්චි කරන්න. මොන ප්‍රොඩක්ට් එක යූස් කරන්න සල්ලි වියදම් කරනට වඩා ඒ සල්ලි වලින් සන්ස්ක්‍රීම් එකක් ගන්න. සන්ස්ක්‍රීම් පාවිච්චි කරන්න තු ඉන්න එපා. ස්කින් එක ඩැමේජ් වෙනවා වැඩි.
අනිත් දේ ඔයාලගේ ඇඟට හොඳ නැහැ කියන හිතන කෑම අනිවාර්යයෙන්ම කනවා. ඉන්න පෙරේද කමඩ අපි එක කනවා. ඊපස්සේ ඒකෙන් එන ඉෆෙක්ට් එක ඔය ඉස්සෝ දැල්ලෝ සී ෆුඩ්ස් වර්ගේ හැම එකෙම ඔයාලගේ පිම්පල්ස් එනවා. බොරු කියන්න දන්නේ මඩරන් ඒ වගේ දේවල් කෑවට පස්සේ අනිවාර්යයෙන්ම පිම්පල්ස් එනවා. මේ පිටේ ඉඳගෙන හිටන් පිම්පල්ස් දානවා. ඉතින් ඒව දැන කන්න යන්න එපා. අපි ඇත්තම කිව්වොත් අපිට ලස්සන වෙන්න ඕනි නම් මුලින්ම පාලනය කරගන්න ඕන පළවෙනිම දේ මේ කට පාලනය කරගන්න නැතුව ඔයාලා ලෝකේ තියෙන මේ රත්තරන් වලින් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගෙනහලා ගාවත් තේරුමක් නැහැ. ඉතින් අපේ අය සී ෆුඩ්ස් වල ගෝන් තරම් කනවා. ඉතින් පිම්පල්ස් එනවා. මොකද මට මැසේජ් වල තියෙනවා අක්කමගේ පිම්පල්ස් වගේක් ඇවිල්ලා තියෙන්නේ හේතුව ඇහුවට පස්සේ සී ෆුඩ්ස්. ඒ කියන්නේ යාම කියලා මම කෑවා මෙන්න මේ විදිහට සෝදැල්ල ඔය වගේව කෑවා. ඉතින් ඒක ගැන අහන දෙයක් නැහැ. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයා ඒවට ට්‍රීට්මන්ට් කරගන්න ඇඟ ඇතුළටවත් නිවෙන දේවල් බොන්න. ඉතින් ගොඩාක්ම අපි පුරුදු වෙලා ඉන්නවා ඔය එක නූඩ්ලස් වර්ග, පැණි රස වර්ග, චොකලට් වර්ග ඩේලි කන අය ඉන්නවා. ඉතින් දැන් මං උනත් ඒව කනවා. හැබැයි ඩේලි කන්නේ නැහැ. හරියට පරිස්සම් වෙනවා. මොකද ස්කින් එක අපේ ඩැමේජ් වෙනවා වැඩි. මොකද අපි මොනවා ප්‍රොඩක්ට් එකක් යූස් කරත් වැඩක් නැහැ. ඔය විදිහට ඩේලි චොකලට් එතකොට ඔය එක බීම වර්ග ඒව බොද්දි ඉතින් ඔයාලට පුළුවන් ඒව බොන්න එපා. ඒව බොන්න නැතුව තැඹිලි බොන්න. ඒ වලින් අපේ ඒ කියන්නේ ස්කින් එකටත් වෙනම සපෝට් එකක් හම්බ වෙනවා. ඔය වගේ ගොඩක් කෘත්‍රිම කැම වර්ග කන්න යන්න එපා. ස්කින් එක ඩැමේජ් වෙනවා. ඔයාලා මම කියනවාට මාසයක් නැත්තම් මාස එකමාරක් විතර සීනි තෙල් පිටි අවමම කරලා ඔයාලා ඩේලි කනවා නම් සතියේ දවසක් කාලා එහෙම ඉඳලා හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරලා විටමින් C එකක් එතකොට ඔය මම කියපු ඇඟ උෂ්ණ නම් ඒකට ට්‍රීට්මන්ට් කරලා එතකොට හොඳ ඒ කියන්නේ ප්‍රොඩක්ට් ටික යූස් කරලා හොඳට එතකොට ඒ ටික කරලා බලන්නකෝ ඔයාලගේ වෙනස. එහෙම නෙමෙයි ඔයාලා බලන්නේ එකම ප්‍රොඩක්ට් එකකින් මුළු ඇඟම සුදු වෙනකන් තමයි ඔයාලා බලන් ඉන්නේ. ඉතින් එහෙම නෙමෙයි සාමාන්‍ය ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්න උදේ පාන්දර මම කියන්නම් උදේට කරන රූටින් එකක්. මම රූටින් එකක් ගේන්නම්. හැබැයි මම නිකම් මේක කියන්නම් අනිවාර්යයෙන්ම උදේ නැගිට ගමන්ම අපි නයිට් ටයිම් දැන් අපි නයිට් ක්‍රීම් යූස් කරනවානේ. නයිට් ක්‍රීම් එක පැය 7-8ක් මූණේ තියාගෙන ඉන්න ඕනේ නැහැ. ඕනිම ක්‍රීම් එකක් අපේ ක්‍රීම් නෙවෙයි ඕනිම ප්‍රොඩක්ට් එකක් එච්චර වෙලා මූණේ තියාගෙන ඕනේ නැහැ. අපි නිදිගෙන නැගිට ගමන්ම ඉරේලිය වැටෙන්නත් කලින් මුළු මූණම හොඳට වොෂ් කරලා බොඩි ක්‍රීම් යූස් කරනවා. ඒවත් හොඳට යූස් මේ වොෂ් කරලා හොඳට පුළුවන් හොඳ හරි ක්ලෙන්ස් එකකින් හරි හොඳට මූණත් ක්ලියර් කරලා අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන ටෝන් එකක් විදිහට. හැමදාම ඕනේ නැහැ. මොකද මූණ කෙට්ටු වෙන ගණීවි. ඒක කරගන්න බැරි අයට කියන අයිස් කියුබ් කරගන්න බැරි අය ඉන්නවා, ඇලර්ජි අය ඉන්නවා. ඔය වගේ අයට පුළුවන් මොකක් හරි වගේ ස්කින් ටයිප් එකට ගැලපෙන ටෝන් එකක් යූස් කරන්න. ඉතින් ඒව පාවිච්චි කරලා ආඩ පුළුවන් ගාවට මම මොයිස්චරයිසේෂන් එක විදිහට යූස් කරන්නේ මගේ බ්‍රයිටන් ජෙල් එක. එකෙන් හොඳට ස්කින් එක ක්ලියර් වෙලා හරිම ලස්සන අපේ ඩේ ටයිම් එකට yellowish කලර් එකක් එනවා. හැබැයි අවු වෙනවා නම් යූස් කරන්න බෑ ඒක. අවු වෙනවා නම් සන්ස්ක්‍රීම් එකක්වත් ගාලා පාවිච්චි කරන්න බෑ. ඉතින් මම කරන්නේ මම ගොඩක් අවු වෙන කෙනෙක් නෙවෙයි නිසා මම මගේ ෆේස් එකට මේක යූස් කරලා මීට උඩින් සන්ස්ක්‍රීම් එක ගන්නවා ගෙදර හිටියත්. මම ඉතින් එහෙම තමයි මගේ උදේ රූටින් එක ඉවර කරන්නේ. රූටින් එක හැමදාම එක විතර ෆලෝ කරන්න බලන්න. හොඳට වතුර බොන්න. ඉතින් ඔයාලට පුළුවන් පැය 4න් 4 සන්ස්ක්‍රීම් එක හොදලා ආයෙමත් ඇප්ලයි කරන්න. මගේ එක විතර නෙවෙයි ඕනම එකක් යූස් කරනකොට ওই ටික කරන්න. එතකොට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි ඔයාලට කියන්න ඕනේ. මම තව වීඩියෝ එකකින් ගේන්නම්. ඔයාලට ඕන මොන වගේ වීඩියෝ එකක්ද කියලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න තව වීඩියෝ එකකින් හම්බ වෙනකම්.